ආයුබෝවන්. අද මම ඔයාලට කතා කරන්න යන්නේ කිරි ඉතිරි වීමේ සැබෑම අරුත. ඇත්තටම අපි කිරි ඉතිරෙව්වට මේ ගැන හිතන්නේ නැහනේ. බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නේ නැහැ. ඒ නිසා අද මම මේ ගැන කතා කරන්න හිතුවේ. කිරි ඉතිරෙනවා වගේම ඔයාගේ ආත්මීය ශක්තියත් ඉතිරෙන්න ඕනේ මේ දේ හරියටම වෙන්න නම්. අලුත් අවුරුද්දේ කිරි මුට්ටියේ කිරි ඉතිරෙද්දී අපි හැමෝම හරියට සතුටු වෙනවනේ. ඒත් කවදාවත් හිතලා බැලුවද ඒ සිරිත පිටුපස තියෙන ගැඹුරුම අධ්‍යාත්මික පණිවිඩය මොකක්ද කියලා? නෑනේ. අපි අද ඒ ගැන චුට්ටක් හිතමු. ඔයාගේ ජීවිතේ සතුටින් උතුරා යන්න නම් ඔයත් මේ ගැන ටිකක් දැනගන්න ඕනේ. එතකොට මේ කිරි උතුරද්දී මෙන්න මේ කරුණු තුන ගැන ඔයා දැනගෙන හිටියනම් ඇත්තට මේක හරිම සාර්ථක කිරි ඉතිරි වීමක් වෙනවා. මම අද ඒ කරුණු තුන කියලා දෙන්නම්. එක තමයි පූර්ණත්වයේ රහස. ඒ කියන්නේ කිරි මුට්ටිය දැන් කිරි වලින් ඉතිරිලා තිබුණොත් විතරයි, කිරි වලින් පිරීලා තිබුණොත් විතරයිනේ කිරි මුට්ටිය ඇත්තටම ඉතිරෙන්නේ. එහෙම නැත්නම් ඉතිරෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි ඔයාගේ ජීවිතේ සතුටින් ඉතිරෙන්න නම් මුලින්ම ඔයා තුලින්ම පූර්ණ විය යුතුයි. ඒ කියන්නේ අනුන්ගෙන් අපි යැපෙන්නේ නැතුව, අනුන්ගෙන් ඉල්ලන්නේ නැතුව, අනුන් තුලින් සතුට හොයන්නේ නැතුව ඒ වෙනුවට ඔයා තුලම සතුටේ උල්පත අවදි කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඔයාවම හැරව ගන්න ඕනේ. ඔයාට පුළුවන් මොනවාද? ඒක දැනගන්න ඕනේ. ඒක දැනගෙන කටයුතු කරන්න ඕනේ. මේකට ඇත්තටම කිව්වොත් තමන්ව තමයි හඳුනා ගන්න ඕනේ. තමන්ව හඳුනාගත්තොත් තමයි මේ දේ හරියටම වෙන්නේ. ඒක තමයි පූර්ණත්වය කියන්නේ. තමන්ව හඳුනාගෙන තමන්ගේ අඩුපාඩු සකස් කරගත්තොත්, තමන් පූර්ණ වුණොත් තමයි මේක හරියටම වෙන්නේ. ඊළඟ රහස තමයි පිපිදීමේ ගින්න. අර මං කිව්ව පූර්ණත්වය විතරක් තිබිලා වැඩක් නැහැ. මේ පූර්ණත්වය ඇති වෙන්න නම් මෙන්න මේ පිපිදීමේ ගින්නක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කිරි ඉතිරෙන්නේ නම් යටින් ගින්දර තියෙන්න ඕනනේ. නැත්තම් කිරි ඉතිරෙන්නේ නැහනේ. ඒ වගේ ඔයාගේ ජීවිතේ අරමුණු ජය ගන්න නම් ඔයා තුල උනන්දුව, කැපවීම එහෙම නිරන්තරයෙන්ම තියෙන්න ඕනේ. කම්මැලි වෙන වෙලා බෑ. අලසකම් තියෙන විදියක් නෑ. හරියට අලසකම් කියන්නේ නිවුණු ලිපක් වගේ. නිවුණු ලිපක කිසිම දෙයක් තිබ්බට ඉතිරෙන්නේ නෑනේ. ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි කම්මැලිකම තිබුණොත්, උදාසීනකම තිබුණොත් අපේ ජීවිතේ ජය ගන්න බෑ. ඊළඟ කාරණාව තමයි වැදගත්ම දේ. දිශානතිය. දිශානතිය වැදගත්කම ඔයා දැනගෙන මේ දිශානතිය වැදගත්කම කියන්නේ දැන් ඔයා දැකලා තියෙනවනේ කිරි මුට්ටිය ඉතිරෙද්දී හැම පැත්තටම කිරි ඉතිරෙනවා. හැම දිශාවකටම කිරි ඉතිරෙනවා. අන්න ඒ වගේ ඔයා තුලත් තියෙන්න ඕනේ කරුණාව, ආදරය හැමෝටම ගලාගෙන යන විදියට. ඒ කියන්නේ හැමෝටම ඔයාට පුළුවන් වෙන්න ඕනේ එක වගේ සලකන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ආදරයෙන්, කරුණාවෙන්. එතකොට තමයි අර දිශානතියෙන් අපිට ලැබෙන්න ඕන දේවල් ලැබෙන්නේ. ඒ කියන්නේ විශ්වයේ නීතිය වන්නේ ඒක. ඒ කියන්නේ පිටතට දෙන දේ තමයි නැවත ඔයාට ලැබෙන්නේ. ඒක අපි කවුරුත් හොඳින් මතක තියාගන්න ඕනේ කාරණාවක්. අපි අනිත් අයට කාරුණිකව දුන්නොත් තමයි අපිටත් ලැබෙන්නේ. ඒක අපි කවුරුත් හොඳින් මතක තබා ගත යුතු දෙයක්. වපුරන දේ තමයි අපිට නැවත ලැබෙන්නේ. සැබෑ කිරි ඉතිරිවීම කියලා කියන්නේ මැටි මුට්ටිය ඇතුලේ කිරි ඉතිරෙනවට නෙමෙයි. හදවත ඇතුලේ ඉතිරෙන්න ඕනේ. ඔයාගේ හදවත ඇතුලෙත් ඔයා වටා සිටින අයට ආදරය බෙදා දෙන්න, කරුණාවක් දක්වන්න පුළුවන් හැකියාවක් තිබුණා නම් ඔයාගේ ජීවිතේ කිසිදාක අඩුවක් වෙන එකක් නෑ. ඒ නිසා ඔයාත් ඔයාගේ වටා සිටින අයට ආදරය බෙදා දෙන්න, කරුණාව දක්වන්න. එවිට ඔයාගේ ජීවිතයේ කිසිදාම අඩුවක් නොවන සතුටින් උතුරා යන නොඅනුමානයි. මේක තමයි විශ්වයේ ආදරණීය පණිවිඩය. මේ විදියට හිතලා ඔයත් කිරි ඉතිරි වීම කළොත් ඔයාගේ ජීවිතේ කවදාවත්ම වරදින්නේ නෑ. ඔයාට සාර්ථකත්වයේ හිණි පෙත්තටම යා හැකියි. එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි.